සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාව අදත් මගේ YouTube channel එකට. ඉතින් මම අද අරගෙන ආවේ වෙනස්ම වීඩියෝ එකක්. වෙනදාට මම වෙබ්සයිට් රිවිව් ඒ වගේ ඒවානේ අරන් ඉන්නේ. ඒකට අද මම අරගෙන ආවේ ඔයාලට අන්බොක්සිං වීඩියෝ එකක්. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති මම මොකද්ද අන්බොක්සිං වීඩියෝ එකට අරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මේකේ නම තමයි X911 කියන wireless bluetooth speaker එක. ඉතින් මේක මම ගත්තේ කොටුවේ දෙවන හරස් වීදියේ හම්බෙන පළවෙනි ජංක්ෂන් එකේ තියෙන කඩින් තමයි මම මේක ගත්තේ. බොක්ස් එකේ පළවෙනිම අපිට හම්බෙන්නේ අපේ ස්පීකර් එකේ ඉමේජ් එකක්. ඒ වගේම උඩින් තියෙනවා මේකේ තියෙන මොඩ්ස් ටික. ඒ වගේම උඩ සඳහන් වෙනවා මියුසික් කියලා. ඊට පස්සේ එහෙම වම් පැත්තට ආවොත් තියෙනවා අපේ ස්පීකර් එකට තියෙන ෆීචර්ස් ටික. පල්ලෙහා අපේ බ්‍රෑන්ඩ් නේම් එක සඳහන් වෙනවා. ඉතින් අපි දැන් මේක අන්බොක්ස් කරලා බලමු. ඉතින් බොක්ස් එක මේ විදිහට ඕපන් කරගත්තා පස්සේ අපිට මුලින්ම හම්බ වෙනවා USB type C කේබල් එක. ඊට පස්සේ අපේ තියෙන්නේ එලින්ම ස්පීකර් එක. බොක්ස් එකේ නම් ඒ දෙක විතරයි හම්බුනේ. අපිට හම්බුනේ ස්පීකර් එකයි කේබල් එකයි විතරයි. දැන් අපි ස්පීකර් බලමු. මේ තියෙන්නේ අපේ X911 කියන වයර්ලස් ස්පීකර් එක. ඉතින් ඔයාලට පේනවා මේකේ බිල්ඩ් ක්වොලිටි එකෙන් බැලුවොත් හොඳ ක්වොලිටි මැටීරියල් එකකින් තමයි ඒක බිල්ඩ් කරලා තින්නේ. ඒ වගේම පල්ලෙහා තියෙනවා අපිට හොඳ ග්‍රිප් එකක්. මේක එහෙට මෙහෙට යන්න නැතුව තියාගන්න පුළුවන් ග්‍රිප් එකක් තියෙනවා. පිටිපස්සේ තියෙනවා අපේ බේස් ස්පීකර් එකක්. ස්පීකර් එකට ඉහළින් ගත්තොත් අපිට තියෙනවා power on off switch එක. ඒ වගේම type C port එක, USB port එක, chip එක දාන්න පුළුවන් micro SD card එකක් වගේ දාන්න පුළුවන් TF port එක. ඒ වගේම 3.5mm AUX jack එක. ඉතින් අපිට මේකේ AUX වලින් ෆෝන් එකක් කනෙක්ට් කරලා සින්දු දාන්න පුළුවන්. ඒ වගේම USB පුළුවන්, micro SD card එකක් දාලා පුළුවන්. ඒ වගේම Bluetooth පුළුවන්. මෙයාලා සඳහන් කරලා තියෙන මේකේ FM radio පුළුවන් කියලා. අපි ඉස්සර කරමු. කොහොම උඩ පැත්තට ආවොත් අපිට තියෙනවා මේකේ main controller එක. ඉතින් මේකේ බටන් ගත්තොත් මේකට සිම්බල් පෝස් කරන්න පුළුවන්. ඒ වගේම ස්ක්‍රීන් කරන්න පුළුවන්. වොලියුම් අප් ඩවුන් එක තියෙනවා. ඒ වගේම මේකේ එන RGB light එකේ color theme එක වෙනස් කරන්න පුළුවන්. බටන් එක තියෙනවා. ඒ වගේම mode වෙනස් කරන්න පුළුවන්. ඉතින් මේකේ විශේෂම දේ තමයි මේකේ ස්පීකර් එක ඉන් එනවා පොඩි ආයතන. ඉතින් අපිට ඒකේ ෆෝන් එකක් වුණා ඩිජිටල් කරගන්න පුළුවන්. එතෙන් අපිට මූවි බලන්න ඉතින් මේක ස්මාර්ට් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ෆෝන් එක ඔන්න ඉඳී තියාගෙන අපිට මේකේ මූවි එකක් විෂුවල් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේක දැන් පවර් කරලා බලමු. Bluetooth now. ඉතින් ස්ටාර්ට් අප් ෆෝන් එක ඔන්න වගේ තමයි. ඒ වගේම මේක කරුවම අපිට RGB color light එක බලා ගන්න පුළුවන්. ඒකේ ෆෝල් theme එක තමයි ඔක. ඊට පස්සේ අපිට ඒකේ color theme එක අපි අර බටන් එකෙන් change කරන්න පුළුවන්. ඒකේ මම ගණන් කරලා බලපු විදිහට මට හම්බුණා color theme එකක් වගේ තියෙනවා. ඉතින් මම වීඩියෝ එකේ දෙනවා ඒකේ අතර මේ ලයිට් එක ලෑට් එකම මාරෙයි. මම ෂූට් කරන්නේ දවල් වගේ ලෑට් දවල්ට කියන නිසා නේ දවල්ට මාරෙයි. ඒ වගේම LEDs තමයි පොල් එකට දුක්ට ඉතින් මේක කනෙක්ට් කරගන්න PC එකට. ඔයාලට තියෙන්නේ මේක කනෙක්ට් කරගන්න නැති සුළු වැඩයි තියෙන්නේ. ඔයාලට තියෙන්නේ කෙලින්ම යන්න ඔයාගේ ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි Bluetooth option එකට ගිහිල්ලා Bluetooth on කරගන්න. ඊට පස්සේ search device වලට ගිහිල්ලා add device ගිහිල්ලා මේක add කරගන්න තියෙන්නේ. PC එකකින් යනවා නම් ෆෝන් එකකින් යනවා නම් ඔයාලට easily මේක scan වෙලා පෙන්නනවා. ඉතින් අපි add device click කරමු. ඊට පස්සේ මෙතනින් මම Bluetooth කියන එක click කරනවා. ඊට පස්සේ ඔයාලට පේනවා අපේ X911 එක. හරි. අපි දැන් බලමු මේකෙන් sound කොහොමද කියලා සිංගලක් දාලා. I know you want me to know
මේක ඔයාලට ඒක වැඩි තේරෙන්නේ නැති. හැබැයි සවුන්ඩ් එක මං වෙන ඔය පාවිච්චි කරලා තියෙන 1000 ගාන ස්පීකර් වලට වඩා මේකේ සවුන්ඩ් එක quality මට සම්පූර්ණ සින්දු දාන්න බෑ මොකද මේ කොපිරයිට් ඉෂුව වදින නිසා YouTube එකේ ඒ වලම සින්දු එක ඇත්තට මේක ලයිව් එක්ස්පීරියන්ස් එක අරන්ම බලන්න ඕන මොකද මේක රෙකෝඩින් එකකින් කිව්වට ඇහුවට ඒක සවුන්ඩ් එක එච්චර අපිට ක්වොලිටියක් දැනෙන්නේ නැහැ. හැබැයි මේක ලයිව් එක්ස්පීරියන්ස් කරද්දී මාරම සවුන්ඩ් ක්ලියර් එකක් තමයි තියෙන්නේ. මට හම්බුණ සුපිරිම ස්පීකර් එකක් තමයි මේ X911 කියන්නේ. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඔයාට මේක ඔන්ලයින් එකේ තෝඩ කරන්න පුළුවන්. දරාස් එකේ වගේ තියෙනවා. මම price check කරලා දින මට හම්බුනේ 1600 ඉඳන් 2600 අතර වගේ මේක price list වෙලා තියෙනවා ඒකේ. ඔයාට ෆොටෝට වගේ ගියොත් නම් ඔයාට ඊට අඩුවෙන් මේක මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ අදහස කලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයා මේක යූස් කරන කෙනෙක් නම් ඒක එක්ස්පීරියන්ස් එක අනිත් පැත්ත එක ෂෙයා කරගන්න පාලින්. මෙතන වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලගේ දන්නේ නැති යාළුවන්ට දැනගන්න මේක ෂෙයා කරන්න. ඒ වගේම අලුතින් වීඩියෝ එකක් දාගමු ඔයාලටම ගෙන්න ගන්න මාව subscribe කරලා තියාගන්න.